ඔයාලා දන්නවද? හිස රදයක් හැදුනාම ඒක ෂණිකව සුව කරන්න පුළුවන් කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් නැති සුපිරි ස්වභාවික රහසක් තියෙනවා කියලා. ඒ තමයි යටිපතුල් ස්පර්ශය හරහා ලිංගික උද්දීපනය වීම. මේක නිකන් කතාවක් නෙවෙයි. වෛද්‍ය විද්‍යාත්මක ඔප්පු වුණු පට්ට රසවත් ස්නායු විද්‍යාත්මක ක්‍රියාවලියක්. හිස රදයක් හැදුනාම අපේ ශරීරයේ තියෙන දැඩි ආතති මට්ටමක මේ වෙලාවට යටිපතුල් වල තියෙන 7000කට අධික ස්නායු අන්ත මෘදුව සම්බාහනය කරන්න පටන් ගත්තාම ශරීරය සංසුන් වෙලා ලේ ගමනාගමනය ක්‍රමවත් වෙන්න ගන්නවා. ඊට පස්සේ ඒ ස්පර්ශය ලිංගික උද්දීපනය දක්වා අරන් යද්දී සහ සුරාන්තයටපත් වෙද්දී අපේ මොළෙන් විශාල වශයෙන් එන්ඩෝෆින් සහ ඔක්සිටොසින් කියන සතුරු හෝමෝන මුදා හරිනවා. විද්‍යාඥයෝ පවසන විදිහට මේ එන්ඩෝෆින් කියන්නේ ශරීරයෙන් නිපදන ප්‍රබලතම ස්වභාවික වේදනානාශකයක්. මේ හෝමෝන වලට පුළුවන් ශරීරයේ තියෙන ඕනෑම වේදනා සංඥාවක් මොළයට යන එක ක්ෂණිකව නවත්තන්න. විශේෂයෙන්ම ඉරුවාරද එහෙම නැත්නම් මිග්‍රේන් තියෙන අයගේ 60 ගුණයකට වඩා වැඩි පිරිසකට ලිංගික උද්දීපනය නිසා තමන්ගේ හිස රදේ සම්පූර්ණයෙන්ම සුවුණු බව ජර්මනියෙන් කරපු පරීක්ෂණ වලින් පවා තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙලාවට මොළයේ දෙසට තියෙන අධික රුධිර පීඩනය අත්පා දෙසට විහිදී යන නිසා හිසට දැනෙන බරගතියත් නැති වෙලා යනවා. ඉතින් ඊළඟ වතාවේ හිස රදයක් හැදුනහම පෙතිබොන්න නැතුව මේ ස්වභාවික ප්‍රතිකාරය උත්සාහ කරලා බලන්න. මේ වගේ තව පුදුම හිතෙන දේවල් දැනගන්න වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිව ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.